කරුණාවන්ත අඹගස සහ අහංකාර නුගගස. එකෝමත් එක කාලෙක ලස්සන කැලෑවක ගොඩක් සරුසාර අඹගසක් සහ උසට වැඩුණු නුගගසක් තිබුණා. මේ ගස් දෙකම එක ළඟින්ම තමයි පිහිටලා තිබුණේ. අඹගස ගොඩක් කරුණාවන්ත මෙන්ම ඉතා ප්‍රියමනාපයි. එය අනෙක් අයට උදව් කරන්න ගොඩක් කැමතියි. කුරුල්ලන් තමාගේ මිහිරි පළතුරුවල රස බලන විට, තමාගේ අතුපතර කූඩු සාදන විට අඹගස ගොඩක් සතුටු වුණා. තවද මේ අඹගස කැලෑවට එන මිනිසුන්ට වැස්සෙන් වගේම අවුවෙන් ආරක්ෂා වෙලා ඉන්න සෙවන ලබා දුන්නා. නමුත් නුගගස මීට හාත්පසින්ම වෙනස්. එය ඊටම අහංකාරයි. තමාගේ බාහිර පෙනුම ගැන ඕනෑවටත් වඩා සැලකිලිමත් වුණා. තම අතුමතට කුරුල්ලන් එනවාට, මිනිසුන් තමාගේ සෙවනේ විවේක ගන්නවාට නුගගස පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. වරක් සුලංහාමි නුගගසට අන් අය සමග මිත්‍රශීලීව කරුණාවන්තව කටයුතු කරන ලෙසට අවවාද කළා. නමුත් නුගගස "මගේ මේ ලස්සන අතුකොළ කිසිවෙකු ලවා අවුල් කරගන්න මම කැමති නැහැ" කියා අහංකාරව සුලංහාමිට පිළිතුරු දුන්නා. එක් දවසක් මීමැස්සන් රංචුවක් ඔවුන්ගේ මී වදය තැනීමට සුදුසු තැනක් සොයමින් කැලෑව පුරා පියෑඹුවා. උසට වැඩී තිබුණු නුගගස දැකපු මීමැසි රැජින එහි මී වදය තනන්න කැමති වුණා. නමුත් නුගගසයට කැමති වුණේ නැහැ. මීමැස්සන් කියන්නේ ගොඩක් සද්ද කරන අපිරිසිදු සතුන් කොටසක් කියලා නුගගස ඔවුන්ව නරක විදිහට එළවා දැම්මා. මේ සිදුවීම දිහා බලන් හිටපු අඹගසට ගොඩක් දුක හිතුණා. එය තමාගේ අතු අතර මී වදයක් සාදාගන්න කියා මීමැසි රංචුවට ආරාධනා කළා. පසුව මීමැස්සන් සතුටින් අඹගහේ ජීවත් වුණා. ඊට ටික දවසකට පස්සේ නිවසක් සෑදීමට අවශ්‍ය ලී සොයා ලී කපන්නන් දෙදෙනෙකු කැලෑවට ආවා. මුලින්ම ඔවුන්ගේ ඇස ගැටුණ සරුසාර අඹගස. නමුත් එහි තිබූ විශාල මී වදය දුටු ඔවුන් මීමැස්සන්ට බියෙන් අඹගස කැපීමේ අදහස අත්හැර දැම්මා. පසුව ඔවුන්ගේ අවධානය යොමු වුණේ උසට වැඩී තිබුණු ලස්සන නුගගස දෙසට. "මේ ගහනම් අපේ ගෙදර හදන්න ගොඩක් හොඳට ගැලපෙනවා" යයි පවසමින් ඔවුන් නුගගස කැපීමට සූදානම් වුණා. මරණ බියෙන් තැතිගත් නුගගස හයියෙන් නඩන්න පටන් ගත්තා. නුගගහේ විලාපය ඇසුණු අඹගස ඉක්මනට මීමැස්සන්ගෙන් උදව් ඉල්ලුවා. නුගගස තමන්ට මීට පෙර නපුරු ලෙස සැලකුවත් අඹගසට තිබුණු ගෞරවය නිසා මීමැස්සන් එම ඉල්ලීමට කන් දුන්නා. ඔවුන් රංචුව ඉක්මනින් නිගිලී ගොස් ලී කපන්නන් වටා කැරකෙමින් ඔවුන්ට කරදර කළා. මීමැස්සන්ගෙන් බේරීමට නොහැකි වූ ලී කපන්නන් දෙදෙනා සියල්ල අත්හැර දමා කැලෑවෙන් එළියට පලා ගියා. තමා බේරුණු බව තේරුම්ගත් නුගගසට තමා කලින් කළ අහංකාරකම් ගැන මහත් ලැජ්ජාවක් හා පසුතැවීමක් දැනුණා. "අනේ මට සමා වෙන්න යාළුවනේ. මම මීට කලින් ගොඩක් ආත්මාර්ථකාමී වුණා. මාව බේරගත්තට ඔයාලට ගොඩාක් ස්තුතියි" යයි පවසමින් නුගගස මීමැස්සන්ගෙන් සහ අඹගසෙන් සමාව ඇයද සිටියා. එදා පටන් නුගගස සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අඹගස සහ නුගගස ගොඩාක් හොඳ යාළුවන් බවට පත් වුණා. තවද අන් අයට කරුණාවන්තව මිත්‍රශීලීව කටයුතු කරන්න නුගගස පුරුදු වුණා.